ආයුබෝවන් ඔබ අදත් එක් වී සිටින්නේ රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමගයි. සංස්කරණය හා ප්‍රකාශය නිමේෂා හසිඳුනේ. ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. ජාතික ඩෙංගු මර්ධන සතිය අද සිට දිවයින පුරා ආරම්භයි. කෝපායි පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙයි. ලෝක දුම්කොළ විරෝධී දින ජාතික සැමරුම අද කොළඹදී. එල් නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට දරුණු බලපෑම් ඇතිවීමේ අවදානම අවම මට්ටමක. පේරාදෙණිය ශික්ෂා රෝහලේ නවීකරණය කළ ඒකක දෙකක් ජනතා අයිතියට. චීනය ලොව විශාලතම කෝපි අපනයනය සහ ආනයනකරු වීමේ සූදානමක. කොදෙව්වන්ට එරෙහිව දෙවනි 2020 තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්. දැන් පුවත් සවිස්තරාත්මකව. අද සිට ලබන 20 වෙනිදා දක්වා ජාතික ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන තිබෙනවා. දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය සහ රෝහල්ගත කිරීම සැලකිය යුතු ලෙස ඉහළ යමින් දැඩි අවදානම් තත්ත්වයක් මතුවීම හේතුවෙන් මෙය ක්‍රියාත්මක වෙනවා. අමාත්‍යාංශ කිහිපයක් ජාතික ඩෙංගු මර්ධන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව සංවිධානය කරන මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මහජන සහභාගීත්වය අත්‍යවශ්‍ය බව පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සින්රත් මහතා අවධාරණය කරනවා. මේ වන විට දිවයින පුරා මදුරු කීටයන් සහිත ස්ථාන 28913ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් 41.8%ක්ම පාසල් සහ අධ්‍යාපන ආයතන ආශ්‍රිතව පවතින බව කීට විද්‍යා දත්ත මගින් අනාවරණය කරනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක වන මර්ධන සතිය තුළ දින වෙන් කරමින් විශේෂ ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව අද සිට ජූනි 17 පොදු ස්ථානද, ජූනි 18 පාසල් ඇතුළු අධ්‍යාපන ආයතනද, ජූනි 19 රාජ්‍ය හා පෞද්ගලික ආයතනද, ජූනි 20 වෙනිදා පෞද්ගලික නිවාස පරිශ්‍රයන්ද පිරිසිදු කිරීමට නියමිතයි. යාපනය කෝපායි පොලිස් ස්ථානය සඳහා නව ගොඩනැගිල්ලක් විවෘත කෙරුණා. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයේ. මේ සඳහා රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වැය කර ඇති අතර ඉදිකිරීම් කටයුතු වසරක් වැනි කෙටි කාලයකදී අවසන් කෙරුණා. මෙමකින් ජනතාවට වඩාත් කාර්යක්ෂම පොලිස් සේවාවක් සැපයීමටද බලාපොරොත්තු වෙනවා. මීට සමගාමීව පැරණි පොලිස් ගොඩනැගිල්ල පිහිටි භූමිය එහි නිත්‍යානුකූල අයිතිකරුවන්ට නැවත පවරා දීමද සිදු වුණා. එහිදී අයිතිකරුවන් 7 දෙනෙකු වෙත නිවාස අතුරු ප්‍රදානය කෙරුණා. උත්සවය ඇමතු අමාත්‍යවරයා ජාති හෝ ආගම් භේදයකින් තොරව සියලු වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව පැවසුවා. එමෙන්ම රටේ අනාගතයට තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. දුම්කොළ භාවිතයේ ආර්ථික හා සෞඛ්‍ය හානි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ජාතික උත්සවය අද කොළඹදී පැවැත්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණියන මහතුරුද මෙහිට එක් වුණා. මෙවර තේමාව වන්නේ දුම්කොළ කර්මාන්තයේ කූට උපක්‍රම හෙළිදරව් කරමු, දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදන වලට එරෙහි වෙමු යන්නයි. මෙහිදී ඊ-සිගරට් ඇතුළු නවීන නිෂ්පාදන වලට දරුවන් සහ තරුණ පරපුර ඇබ්බැහිවීම වැළැක්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරුණා. දුම්කොළ වලින් තොර පරපුරක් උදෙසා ශක්තිමත් නීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මෙහිදී අවධාරණය කළා. ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින එල් නිනෝ කාලුනික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට දරුණු බලපෑමක් හෝ දැඩි කාලගුණික අර්බුදයක් ඇතිවීමේ අවධානම ඉතා අවම බව දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂක ලීල් රන්දිනි මහතා පෙන්වා දෙන්නේ පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා ලබන වසරේ පෙබරවාරි වලින් පසු ගෝලීය උෂ්ණත්වය ඉහළ යා හැකි බවයි. නමුත් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි දූපතක් වීම සහ මධ්‍යම කඳුකරයේ භූගෝලීය පිහිටීම හේතුවෙන් ජල වාෂ්ප ප්‍රමාණයේ දැඩි අඩුවීමක් සිදු නොවන බවද සඳහන් කරනවා. දැනට පවතින නිරිත දිග මෝසම් රැසි සැප්තැම්බර් දක්වා පවතින අතර ඔක්තෝබර් නොවැම්බර් මාසවලද දෙවන අන්තර් මෝසම් රැසිද ඉන් අනතුරුව ලබන වසරේ පෙබරවාරි දක්වා ඊසාන මෝසම් රැසිද සැලකිය යුතු ලෙස ලැබීමට නියමිතයි. ඒ අනුව ඇතැම් කාලවල උෂ්ණත්වය සේම වර්ධනයක් පෙන්නුම් කළත් දරුණු නියඟයක අවදානමක් රට තුළ මතු නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
පේරාදෙණිය ශික්ෂා රෝහලේ නව්‍යකරණය කරන ලද හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ ප්‍රධාන වෛද්‍ය රසායනාගාරය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. මීට පෙර අවම පහසුකම් යටතේ පවත්වාගෙන ගිය මේ මාංශ රෝගීන්ට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින් නවීකරණ පහසුකම් සහිතව පුළුල් පරිශ්‍රයක මෙලෙස ස්ථාපිත කර තිබෙනවා. හදිසි අනතුරු ඒකකය ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීම සහ රසායනාගාර කටයුතු ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 9කට අධික මුදලක් වැය කර තිබෙනවා. දැන් විදෙස් පුවතක්. චීනය ලෝ විශාලතම කෝපි අපනයනය සහ ආනයනය කරුවීමට සූදානම් වන බවත්, එරට තුළ කෝපි පානය කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් යුනාන්හි කෝපි නවෝත්පාදන මධ්‍යස්ථානය අනාවරණය කළා. චීනයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායමක් මේ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වුණා. කෝපි සම්බන්ධ පරීක්ෂණ නියාමන සහ පුහුණු කිරීම සිදු කරන මෙම මධ්‍යස්ථානය මගින් මේ වන විට නව කෝපි ප්‍රභේද 300කට අධික සංඛ්‍යාවක් සොයාගෙන තිබෙනවා. කෝපිවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා පේටන්ට් බලපත්‍ර සහිත නවීන යන්ත්‍ර සතු බෙව මධ්‍යස්ථානය ලෝක ප්‍රසිද්ධ බැරිස්ටා සන්නාමය වෙනුවෙන් පුහුණු කිරීම සහ සහතිකපත් නිකුත් කිරීමද සිදු කරනවා. වර්තමානය වන විට විවිධ රසති කෝපි පාන වර්ග වලට අමතරව කෝපි දන්තාලේප, ස්නාන ජෙල් සහ මුව ආවරණ වැනි නවෝත්පාදිත නිෂ්පාදන රැසක්ද ඔවුන් වෙළඳපළට හඳුන්වා දී තිබෙනවා. චීනයේ සමස්ත කෝපි නිෂ්පාදනයෙන් 90%ක්ම සපුරාලන්නේ මෙම යුනාන් ප්‍රාන්තය විසින් වීම විශේෂත්වයක්. දැන් ක්‍රීඩා පුවතක්. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි 2020 ක්‍රිකට් තරගයෙන් ලකුණු 37ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කින්ස්ටයින්හි පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 20ක් තුළ කඩුළු 6ක් දැවී ලකුණු 194ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කළා. එහිදී ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ කමිල් මිශාර පන්දු 40කින් ලකුණු 61ක් සහ දශුන් සානක ලකුණු 58ක් රැස් කරමින් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට පන්දු අර 18යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි. කොදෙව් ඉනිමේ රෝමන් පවෙල් ලකුණු 43ක් සහ ශිම්රන් හෙට්මයා ලකුණු 36ක් රැස් කළා. පන්දු යැවීමේදී විශිෂ්ට දක්ෂතාවයක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 9කට කඩුළු 3ක් බිඳ අතර වනිදු හසරංග කඩුළු 3ක් සහ දුනිත් වෙල්ලාලගේ කඩුළු 2ක් දපා ගනිමින් ශ්‍රී ලංකා පෙළ ජයග්‍රහණය කරා මෙහෙයුවා. මෙම ජයග්‍රහණයත් සමග තරඟ 3කින් සමන්විත 2020 තරඟාවලිය එකට එකක් ලෙස දෙපිළම මේ වන විට සමතත්වයේ පසුවනවා. රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය අවසానයි. ඔබ සැමට සුබ රාත්‍රියක්.